සමහර පින්නතුන් ඉන්නවා ආරාධනා කරලා තියෙනවා හාමුදුරුවනේ මම මරණකම්ම අවල් දවසේ මට තියලා තියන්න කියලා. ඒ පින්කමක් කරලා ඉවර වෙනකන් අහකාවක් නැහැ කියන්නේ. දැන් හිට දානෙත් දෙනවද? දානෙ තියෙනවනේ. તો දානෙත් තියෙන නිසා මම මේ කරුණු කාරණා ටික කියන්නේ. බණහන් ඇවිල්ලා ඉන්න සියලුම දෙනා අපේ හාමුදුරුවන්ට ඉඩ දෙන්න වඩින්න. කලබල වෙන්නේ බොහොම හිමීට. වැඩලා ඉන්න මේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා පින්දහම් සිද්ධ කරනකොට පින්කම් කරනකොට මේ කරුණු කාරණා බොහොම ඕනෑකමින් සිහිපත් කරගන්න ඕනේ, මතක් කරගන්න ඕනේ. පින්කමක් කරනකොට හරි අපූර්වට බලපානවා. පින්නතුනේ සිතුවිලි කියන ඒවා හරියට බලපානවා. කොච්චරද? පින්කම කරන තැන ඉඳන් හිතේ පළපදියම් වෙන්න ඕන කාරණයක් තමයි මේ තාත්තා වෙනුවෙන් කරන්න කියන එක. අද මේ මිනිස්සු බොන කහට උගුරක් ගානේ මොනවාද මතක් වෙන්න ඕනේ? මේ තාත්තා වෙනුවෙන් කරන්න. පින්නතුනේ ගෙවල් වල පින්කම් කරනකොට එහෙම වෙන්න ඕන. ඒවට කියන්නේ පූර්ව චේතනා. පූර්වයේ සිදුවිල්ල හරි පිරිසිදු වෙන්න ඕන. බොහෝ දෙනෙක්ගේ තියෙන ඔය පූර්ව චේතනාවම හරි අවුල්. දැන් 7 දවසේ පින්කම කරනවා. සමහරක් වෙලාවට දැන් මේ ඔයත් එක්ක වෙලා මෙව කෙරුවට 3 මාස වෙනකොට සහෝදරයෝ ටික ආරවුල් පටන් අරන් ඉවරයි. එතකොට දැන් අපි හිතමුකෝ අයියා ගෙදර ගන්න කියලා 3 මාසේ පින්කම. මම කියන විදිහටම කියන්නද? වෙන කවුරු හරි ඉල්ලනවා. නෑ මේක මෙහෙ ගම හොඳට කරන්න පුළුවන් කියලා. අයියා කියනවා හිටපු ගෙදරම කරන්න ඕන කියලා. එතකොට අර පූර්ණ සහයෝගය නැහැ. එතකොට කියනවා එදාට ගිහිල්ලා තියෙන දෙයක් කරලා එනවලු. එහෙම හරියන්නේ. පින්කමක් කරනවා නම් ඒ මුලින්ද භෞතිකය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. සිතුවිලි හරි පිරිසිදු වෙන්න ඕන. සමහරු කියනවා පුළුවන් හින්දානේ යොදාගත්තේ කරලා බලපු දෙන්නලු. මේ සහෝදරයෝ කියන්නේ පින්කම කරගෙන යනකොට ඊට වඩා පරිස්සම් වෙන්න ඕන. දැන් ඔය මේ පින්කම උනත් කරනකොට ඕන තරම් වචන හොමාරු ඇතේනවා. නොදනෝ කාඩුකම් හිතම ඉතින් 1000ක් දෙනා කියන්නේ වහන්න බෑ. හිතමනාපකම් ඇති වෙනවා. හරි පරිස්සමට පින්කම් කරනකොට පින්කම කරගෙන යනකොට අපේ හාමුදුරුන්ට මේ අත්දැකීම් ඕන තරම් තියෙනවා. හාමුදුරුවනේ දවසක් කරඬුව වඩම්මන්න. අර සුදුරෙද්දා කොළුවට දාගන්න කියනවා එපැයි වඩම්මන්න. වාහනේ ගාව කරඬුව තියාගෙන ඉන්නවා. මෙහි ඇහෙනවා එකටම කුණුහරුපෙන් බැන ගන්නවා. ඇයි? මම එකත් කියපු විදිහට කියන්න. තොටලු දුන්නේ තුවාය කොහෙන්ද තිබ්බේ කියලා අහනවා. අර තුවාය කලින්ම දීලා කාට හරි ඕක වෙලා ඒක තිබ්බ තැන වතක් වෙලා. ඔය හාමුදුරුවනේ කැවිලි වතන්න shopping එහෙම නැති වුණාම මරා ගන්න හදනවනේ. ගෙන ආව නෑලු කොහෙද තිබ්බේ කියලා. නැත්තේ shopping එක. මොකටද කුලප් වෙන්නේ? බොහොම පුංචි දේවල් වලට මිනිස්සුන්ගේ කලබල ගතිය එනවා. දැන් කකචූපම සූත්‍රේ මොකද්ද බුදුහාමුදුරුවෝ ගන්නන්නේ?
අර වේදේහිකා ගෘහපතිනියට මොකද වෙන්නේ? කකචුප සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උගන්වන පින්නදුනේ මේ කියතෙන් කැපුවත් මොකද කරන්න ඕන? පින්කම් කරනකොට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. පින්කම් කරනකොට පුදුම විදිහේ සංයමයක් තියෙන්න ඕන පින්නදුනේ. අපි හිතමුකෝ වෙන්න තියෙන නරකම දේත් උනා කියලා. මම මේ අම්මලාට තාත්තලාට කියන්නේ ඔය දාන එහෙම හදනකොට පලා ටික කපනකොට මොකද්ද මතක් වෙන්න ඕන? මේ බුදුහාමුදුරන්ට. හාල් ටික ගණනකොට මොකද්ද මතක් වෙන්න ඕන? මේ බුද්ධ පූජාවට. මේවා හදනකොටම දීලා ඉවරයක් කරන්න. හරි ගස්සනකොටම දීලා දාන්න. එහෙම නැත්තම් දැන් ඔය දාන ගෙවල් වල එහෙම කියනවනේ අපූර්වට ඇහිලා තියෙනවා. මේ ඔය කැවිලි පළතුරු එහෙම හදනකොට මිනිස්සු කියනවා ඔව් ඇරියට වැඩක් නැහැ එකක්වත් වළඳන්නේ නැහැ. ඒ වළඳන එහෙම කියන්නේ අපූර්වට කියනවනේ පුහුල් දශමක් එහෙම අරගෙන ඇවිල්ලා වැඩක් නැහැ ගන්න නෑලු කවුරුවත්. අර සමහර පින්කම් ගෙවල් වල ඉන්නවනේ ගම්වල මාවලා 3-4 දෙනෙක් ලියාපදිංචි මට්ටමේ. අර ඇතුලේ වැඩපළ කරන්න. අම්මා උන්දලාගේ තියෙන ගෙම්පර වෙන කාගේවත් නෑ. මෙහෙම නැතුවේදී හොඳේ මං කියන්නේ බොහෝ පැතිවල එහෙම ඉන්නවා. උන්ද තමයි තීරණය කරන්නේ අපි කන නොකනෙව්වා. ඇවිල්ලා ලයිස්තු හදනවන්නේ. දන්නේ නැති හින්දා ඒ මාමා එක් කරගෙන එනවා. කෙල්ලා හිතන්නේ ගල් භාගයකින්වත් යනකොට. ඔය ඉඳලා. ඔය කියනවා ඒ අර ඒ හොඳ කැමතිව තමයි ලියන්නේ. කෙසේ හෝ වේවා ඔය ඔහොම පින්කම් කරනකොට කවදාවත් හිතන්න එපා මේක හාමුදුරුවෝ ගත්තේ නෑ. සමහරු කියනවා බැලුවේවත් නෑලු ඒක දිහා. පින්නතුනි වළඳන නොවළඳන එක කාගේ වැඩක්ද? ඒක හාමුදුරුවෝගේ වැඩක්. හදන බෙදෙන එක කාගේ වැඩක්ද? ඒක දායකයන්ගේ වැඩක්. ඒක දෙන එක දායකයන්ගේ වැඩක්. වළඳන නොවළඳන එක ඔය ඉතින් බොහොම සරලයි නේ. කොච්චර ඔට්ටු වෙන්න ඕන කාරණයක් නෙමෙයි. ඒක හරි පහසුයි. මම මේක දැනගත්තේ ඔය කඩුවෙල පැත්තේ පින්කමකට ගිහිල්ලා අහමුදුරනේ මස් වර්ග 6කට වැඩියෙන් හදලා තිබ්බා. ඔය දැන් අපිත් කලබල වුණා එකපාර. මොකද මෙච්චර මේ පස්සේ මං ඇහුවා මෙච්චර මේවා ගොඩක් මොකටද? මගෙන් ඇහුවා හාමුදුරුවෝ වළඳනවද නැද්ද? අර නොකිය කිව්වේ වළඳන්න නැත්තම් කට වහගෙන ඉන්න කියලා. මට කිව්වා මේ වළඳන නොවළඳන එක හාමුදුරුවෝගේ වැඩ. මට හිතුණා මේක දෙන එක මගේ වැඩ. බලන්නකො අවබෝධය. ඒ වැටහීම කිසිම දෙයක් හාමුදුරුවෝ රුචි අරුචිකම් දැනගෙන තමයි දෙන්න ඕනේ. ඒ වුණාට අපි හදන කැවුම් සේරම හාමුදුරුවෝට කවන්න බෑනේ. හරි අවබෝධයෙන් ඒවා දෙන්න දීලා අතහැරලා දාන්න. ඔය සමහර උදවිය ඉන්නවා මට නායක හාරෝ කෙනෙක් කිව්වේ මම මෙහෙට දාන්නේ දෙන හින්දා කියන්නේ හොඳේ මේවා දන් දෙනවා කියන ඒවා පින්නතුනි සංසාරේ හරි අහම්බෙන් ලැබෙන දේවල්. කවදා මෙහෙම පින්කමක් කරන්නද ආය? මේ සියලු සත්කාර කවුරු වෙන්නද? මේ කත්නෝරුවේ සිරිදම්මට කරපුවද? මේ ධර්මයට කරපු සත්කාරය.
මේ ධර්මයේ වෙනුවෙන් කරපු ගෞරවය මෙයා මේ පුද්ගලයෙකුට කරපුවා නෙමෙයි. ධම්ම ගජෝ ධම්ම සක්කරන්තෝ ධර්මයේ වෙනුවෙන් කොඩි දාන්න ඕනේ, ධර්මයට සත්කාර කරන්න ඕනේ. එනිසා මෙහෙම කාලයක් ආය අපිට එන්නේ නැහැ. කවදා මෙහෙම බණ කියන්නේ? මම දැන් මේ බණ කියලා මට හෙට උදේ ඩුබායි වල බණක් තියෙනවා. මම මෙහෙම ගිහිල්ලා ඩුබායි වඩිනවා. කවදානම් මේ අවස්ථාව විඳගන්නද? ඒ නිසා එලෙසමයි මෙහෙම පින්කම් කරන්න දන් දෙන්න හම්බෙන්නේ. අර තම තමාගේ අයවැයේ පරතර යනුව මනුෂ්‍යාත්ම භාවය විතරයි. එහෙම දෙන එක තුල යම් යම් පළුදු ඇති වෙන්න පුළුවන්. ඔය අර නායක හාමුදුරුවෝ කියනවා පින්නතුනේ, අර පන්සලේ එළියට අර සූර්ය කෝෂ ලයිට් එකක් ගෙනල්ලා හයි කරලා හාමුදුරුවනේ දායකේ මේ ඊළඟ පාර ඇවිල්ලා අහනවලු ඒ ආපු වතාවක කොයි අරක නැද්ද කියලා. ඒක දීලා නැහැනේ තව.